හැම දිනාටම තෙරුවන් සරණයි. පින්නතුනි, මේ ජීවිතයේ සමහර අවස්ථාවන් වලදී පසුබැසීම කියලා කියන්නේ ඇතැම් වෙලාවට ජයග්‍රහණයක් වීම. ජාතක පාළියේ සූකර ජාතකයේ තුලින් බෝධිසත්වයන් වහන්සේ අපට පරමාදර්ශවත් වෙලා පෙන්වලා දෙන්නේම ජීවිතයේ සමහර තැන්වල පසුබැසීම කියලා කියන්නේ ජයග්‍රහණයක් කියන එකයි. අපේ පින්නතුන්ලාට මතකයි. අපේ බෝධිසත්වයන් වහන්සේ සිංහෙක් වෙලා ඉන්න කාලේ උන්වහන්සේට එරෙහිව උන්වහන්සේට විරුද්ධව ඌරෙක් අසුචි වහලක බැහැගෙන බෝධිසත්වයන් වහන්සේට අභියෝග කළා පුළුවන් නම් සටන් කරන්න එන්න කියලා. ඌරෙක් එක්ක අසුචි වලක බැහැගෙන සටන් කිරීම කොයිතරම්නම් පහත් දෙයක්ද කියලා කල්පනා කරපු අපේ බෝධිසත්වයන් වහන්සේ ඌරට කියනවා, ඌර අසුචි වලක බැහැගෙන උඹ වගේ එකෙක් එක්ක සටන් කරන්නට තරම් පහත් තත්ත්වයට වැටෙන කෙනෙක් නෙවෙයි මම. උඹම දිනුම් මම පරාදයි කියලා බෝධිසත්වයන් වහන්සේ පසු බැස්සා. ඒක නිසා පින්වත්නි, මේ සූකර ජාතකයෙන් පෙන්වලා දෙන ජීවිතයේ සමහර තැන්වල පසුබැසීමත් ජයග්‍රහණයක් කියන මේ බෝසත් ආදර්ශය අපේ මේ ජීවිතවලට ඉතාමත්ම වැදගත් තැනක්. මොකද අපේ හිත නිතරම ආවේගශීලී බවෙන් පිරීලා තියෙන එකක්. අපි ජීවිතේ පසුබහින්න කැමති නැහැ. පිටිපස්සට යන්න කැමති නැහැ. අපි හැම මොහොතකදීම කැමති අපට අභියෝග කරන අයත් එක්ක එල්ලි පන්න සටන් කරන්න, පෙරලා පිළිතුරු දෙන්න. ජීවිතේ හැම තැනකටම ඒක ගැලපෙන්නේ නැහැ. සමහර තැන් තියෙනවා අපි පහු බහින්නට ඕනේ. අපේ ජනශ්‍රුතියේ බොහොම ලස්සන කතාවක් තියෙනවා. දුටුගැමුණු මහරජතුමා එළාර රජතුමත් එක්ක යුද්ධ කරන කාලේ ඒ යුද්ධයේ තිබුණු දරුණුම තැන තමයි විජිතකුර බලකොටුව බිඳ හෙලීම. ඉතින් මේ බලකොටුවේ ප්‍රධාන ద్వාරය බිඳ දැමීමේ වගකීම පැවරිලා තිබුණේ කඩොල්ලතාට. කඩොල්ලතා මේ විජිතපුර බලකොටුවේ ප්‍රධාන ద్వාරය බිඳ දමන්නට, බිඳ හෙලන්නට ඒ ద్వාරයේ ළඟට එනකොට එහි ඉහළ සිට ගිනියම් කළ ඊයම් කඩොල්ලතාගේ පිටට වක්කලා. කඩොල්ලතා ඒ වෙලාවේදී ඒ දොරටුව බිඳින්න උත්සාහ කළේ නැහැ. මේ යුද වීරයා, මහා ශක්තියක් ඇති යුද ඇතා පසුබැස්සා. කඩොල්ලතා පසුබහිනවා දැක්කම දුටුගැමුණු මහරජතුමා තමන්ගේ සේනාව පසුබැස්සුවා. ඒ වෙලාවේ දසමහා යෝධයෝ ඇතුළු සේනාව කියනවා, රජතුමනි, මේ යුද්ධයේ අපි කිසි තැනකදී පස්සට ගියේ නැහැ. කඩොල්ලතා පැත්තකින් තියලා අපි යුදවදිමුයි කියලා. නමුත් දුටුගැමුණු රජතුමා කල්පනා කළා, කඩොල්ලතා පසුබැස්සා කියලා කියන්නේම මේ වෙලාවේ తాවකාලිකව යුද්ධයේ පසුවට යන්නට ඕනේ. පින්වත්නි, කඩොල්ලතා ශක්තිමත් වෙලා නැවත ඒ විජිතපුර බලකොටුවේ ద్వාරය ළඟට ඇවිල්ලා තමන්ගේ දල යුග්මයෙන් ඇනලා ඒ ద్వාරයේ බිඳ දැම්මා. දැන් මේ ජනශ්‍රුතියෙන් අපට ලොකු ලස්සන ආදර්ශයක් දෙනවා. අපි ජීවිතේ සමහර තැන්වලදී අපේ අඩිය පිටිපස්සට ගන්නේ, අපි පසුබසින්නේ ඒක ජීවිතේ පරාජයක් හින්දාම නෙවෙයි. දුර දකින්න කෙනා අවසානයේ ජයග්‍රහණයකින් අවසන් කරගන්න කැමති කෙනා පසුබැසිය යුතු තැනදී එයත් ජයග්‍රහණයේම කොටසක් හැටියට සලකාගෙන පසුබසිනවා. නමුත් පසුබසින්නට අපිට අවස්ථාව නොදී කලබලකාරීව ගැටෙන්නටම, ඉක්මන් තීරණ ගන්නටම අපිව යොමු කරන්නේ මේ අපි ළඟ තියෙන ආවේගශීලී බව කියන දුර්වලකම නිසායි. ඒක නිසා ආවේගශීලීත්වය කියලා කියන්නේ ලොකු දුර්වලකමක් හැටියට අඳුනගන්න. තමන්ගේ ළඟ ඇතුන් දහසකගේ ශක්තිය තිබුණත් පින්වත්නි, නිහඬව ඉන්න ඕනි තැනක් නම්, පසුබහින්න ඕනි තැනක් නම් බුද්ධිමත්කම කියලා කියන්නේ නිහඬ වීමටමයි, පසුබැසීමටමයි. දැන් අපි අපේ ජීවිතයේ එහෙම තැන්වලදී නිහඬ නොවි
පසු නොබැස කටයුතු කිරීම නිසා තමයි සමහර විට අපි ජීවිතේ පරදින්නේ. ඒක නිසා ලෞකික ජීවිතයකට උනත් ලෝකෝත්තර මාර්ගයේ යන ජීවිතයකට උනත් ඊ타ත්ම වැදගත් තැනක් තමයි මේ සූකර ජාතකයෙන් අපට ලබා දෙන ආදර්ශය. පින්නතුනි, මේ ආවේගශීලීත්වය එහෙම නැත්නම් ඉක්මන් කෝපය පිළිතුරු දෙන්න තියෙන තදියම මේ ගතිය අපි තුලින් නැති කර ගන්නට නම් මේ දුර්වලතෙන් අපට හදා ගන්නට නම් අපට සිද්ධ වෙනවා ඊ타ත්ම සතිමත්ව ඊ타ම සිහි කල්පනාවකින් ජීවත් වෙන්නට. සමහර වෙලාවට අපි පසුබහිනකොට අපි නිහඬව ඉන්නකොට අපි කකුල පිටිපස්ස ගන්නකොට බාහිරින් බලාගෙන ඉන්න අය අපිට සමහර විට නොඑක් විදිහට පීඩනයක් එල්ල කරනවා වෙන්න පුළුවන්. අනේ මේ කෙනා පසුබැස්සනේ, අනේ මේ කෙනා නිහඬ වුණේ, නිශ්ශබ්ද වුණේ, මෙයා වැරදිකාරයා හින්දා තමයි කියලා. පින්නත්නි, බාහිර ලෝකය කොයි විදිහට ඒ தත්ත්වය විනිශ්චය කරන්න උත්සාහ කළත් ඒ අනිත් අය හිතන විදිහ ගැන හිතලා අපි තීරණ ගන්න පුරුදු වෙන්න හොඳ නැහැ. අනිත් අය කොයි විදිහට හිතුවත් බුද්ධිමත් තීරණයේ නිහඬ වීම නම්, පසුබැසීම නම් අපි හැම මොහොතකදීම තමන්ව විශ්වාස කරලා තමන් ගත්ත තීරණයේ පිළිබඳවම සැලකිල්ලකින්මයි කටයුතු කරන්නට ඕනේ. අනිත් අය ගැන හිතන විදිය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ආන්න එහෙම අවස්ථාවට ගැලපෙන විදියට තැනට සුදුසු ආකාරයෙන් කටයුතු කරන්න පුළුවන් ප්‍රඥාවක්, ශක්තිමත්කමක් අපි ළඟ අපට හදාගන්න පුළුවන් නම් අපට ජීවිතේ පසුබැසිය යුතු තැන්වල පසුබැහැලා ඉන්න පුළුවන් වෙන විදිහට අපේ ඇතුළාන්තය ශක්තිමත් කරගන්න පුළුවන්. ඒක අපේ ජීවිතයේ ලොකු ජයග්‍රහණයක් වෙනවා. ඒක නිසා අපි ඔය ඇත්තන්ට බොහොම කරුණාවෙන් මතක් කරන්නේ ජීවිතේ පසුබැසිය යුතු තැන්වලදී, නිහඬ විය යුතු තැන්වලදී නිහඬ වීම, පසුබැසීම කියලා කියන්නේ පරාජයක් කියලා හිතන්නට එපා. එයත් ජයග්‍රහණයේ එක්තරා කොටසක් කියලා හිතලා පුළුවන් හැම මොහොතකදීම නිහඬව, නිශ්ශබ්දව පසුබැසීමෙන් ඉන්නට ඔය ඇත්තන් තමන්ගේ ඇතුළාන්තය පුහුණු කරගන්න, ශක්තිමත් කරගන්න. අවසානයේ ජයග්‍රාහකයා තමන් බවට පත්වීමට ඔය ඇත්තන් අදිෂ්ඨානශීලී වෙන්න. බලන්න, අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධියේදී උන්වහන්සේට කොච්චර කරදර හිරිහැර දේවදත්ත හාමුදුරුවෝ විසින් කළාද? මහා බෝධිසත්වයන් වහන්සේ හැම තැනකදීම නිහඬ වුණා, පසුබැස්සා. උන්වහන්සේ සියල්ලක්ම දරාගෙන හිටියා. නමුත් අවසානයේ ජයග්‍රාහකයා වුණේ මහා බෝධිසත්වයන් වහන්සේ. උන්වහන්සේගේ ඉලක්කය වූ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වුණා. උන්වහන්සේගේ නිහඬ බව, පසුබැසිය යුතු තැන පසුබැසීම, නිහඬ විය යුතු තැන ඉවසීමෙන් දරා ගැනීමෙන් නිහඬව සිටීම අවසානයේදී උන්වහන්සේ ජයග්‍රාහකෙක් කළා. ඒක නිසා ඒ පිළිබඳව විශ්වාසයක් Taman තුළ ඇති කරගෙනම තමන්ව මේ උතුම් ගුණය තුළ හික්මවා ගන්නට ඔය ඇත්තන් ශක්තිමත් වෙන්න, පුරුදු පුහුණු වෙන්න. ඔබට තෙරුවන් සරණයි.